18 පළවෙනි පාඩම. ඕ දෙවෙනි පාඩම නෑ පළවෙනි පාඩම නේ. මොකක්ද අපි අහන්නේ? वर्ष 1969 දී ප්‍රථම වරට මිනිසෙකු සඳ මත පා තැබීම සඳහා අභ්‍යවකාශ චාරිකාවක් ගියාලු. ඒක සලකනලු අපිට. සලකමුකෝ අපි. අපිට වෙන සලකන්න දෙයක්වත් නැහැ. මේ විභාග වෙලාවේ අපිට හඳට යන්න කියලා කියන්නේ. අවශ්‍යට යන්න එපා. දැන් ඵලයල්ලා හඳට කියලා නේ කියන්නේ. උපකල්පනයක් කරපල්ලා කියලා කියන්නේ. ඉතින් ප්‍රථම වරට සඳ මතට ගියාලු උපකල්පනය කරන්නලු. බල නෙමෙයි මිනිස්සෙක් නිල් ආම්ස්ට්‍රෝන් ගියේ. මෙම සම්පූර්ණ ක්‍රියාදාමයේ නිවේදකයින් කිහිප දෙනෙකු විසින් ශ්‍රී ලංකාවට ඇමරිකාවේ එක්සත් ජනපදයේ තුල සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලිය විකාශනය කරන ලද. ඒ කියන්නේ මේ වෙන සිද්ධිය ඇනවුන්ස්මන්ට් එකක් විදිහට කට්ටිය කියන්නේ නිවේදකයෝ කියනවලු ඒක ලංකාවට අහන්න දෙනවලු. ඇහෙනවලු මොකක් හරි එක. පළවෙනි මේක අපි අහන්නේ තොරතුරු වියුක්ත ආකෘතිය තමයි මේකෙන් අපෙන් අහන්නේ. එන්න අදාළ ප්‍රස්තාවය. ඕනෝක. මෙතන තමයි වැටෙන ඉන්ෆෝමේෂන් එක. මොකද්ද? මෙතන ටයිම් එක. මේක කලින් මේ වගේ ගොම් ප්‍රශ්න ටිකක් ආවා. ගොම් ප්‍රශ්න කියන ලේසි ප්‍රශ්න. කලින් ආව මොකද වර්ල්ඩ් කප් එක ගැනනේ. 2010 වර්ල්ඩ් කප් එක ගැන 2010ද? ඔව් 10 ගම ආවනේ. හරි. පළවෙනි එක අභ්‍යවකාශ ශටලය රැගත් රොකට්ව පෘථිවියෙන් පිටත් වීම සඳහා පහළට පැමිණීම. ඊට පස්සේ දෙවෙනි එක අභ්‍යවකාශ ශටලය පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන මොහොත. තුන්වෙනි අභ්‍යවකාශ ශටලය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණයේ ක්ෂේත්‍රයට ඇතුළු මොහොත. ඒ කියන්නේ හඳට යන්න කිට්ටු කරලා හඳට කිට්ටුන හඳේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඇතුළු වෙලා. 4 ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් තම පළමු පියවර සඳ මත තැබූ මොහොත. 4 ආපසු පෘථිවියට එන එක. දැන් මේක අහන්නේ ඒ වෙලාවේ දෙන්න පුළුවන් උපරිම අගය මොකද්ද කියන එක. සාමාන්‍යයෙන් ඉතින් පෘථිවියෙන් පිටත් වෙච්ච එක ලොකු තොරතුරක් නෙමෙයිනේ. හඳ මතට කියන හඳේ ගුරුත්වාකර්ෂණ ඇතුළු වෙච්ච එක ලොකු තොරතුරක් නෙමෙයිනේ. හරිද? ලොකුම තොරතුර මොකද්ද? පෘථිවියෙන් කියපු නීල් ආම්ස්ට්‍රෝන් මහත්තයා අඩිය තියෙන එක තමයි ඒකට. හඳට පය ගන්න තමයි තියෙන ලොකුම පිළිත් මේක. ඒ කියන්නේ මෙන්න ඒක තියෙන මෙන්න මේ හරිය. හරිද? මොතන වගේ තමයි තියෙන්නේ. මේ. මොකද? ඉන්ෆෝමේෂන් එකේ වැලියු එක උපරිමයි. කාලය ඒ මොහොතේදී. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? කාලය එන්න අඩු වෙනවා. අන්තිමේ මොකද්ද? ආය පෘථිවියට එන එක. ආය පෘථිවියට එන එකදී මෙච්චර ලොකුවට බලන්න දෙයක් නැහැ. ඒතර උත්තරේ මොකක්ද දෙන්නේ? 4 වෙනි නීල් ආම්ස්ට්‍රෝන් මේ ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් තම පළමු පියවර සඳ මත තැබූ මොහොත. ඒක තමයි උත්තරේ. පිළිතුරු අංක 4.